හෙලෝ සෙට් එක මුලින්ම කියන්න ඕනේ සුබ අලුත් අවුරුද්දක් කියලා ඔක්කොටම අලුත් අවුරුද්දේ හම්බුණා මගේ රීල් එක ගැන කියන තමයි ආවේ අබු රිවෝ බීට්ස් 40 අලුත්ම රීල් එක මේක මම විශේෂයෙන් ගෙන්න ගත්තේ මෙන්න මේ හේතුව හින්දා පේනවත් දන්නේ මෙන්න මේ හේතුව හින්දා තමයි මම ගෙන්න ගත්තේ ඇත්තම කිව්වොත් බරපන්ති ටිකක් විතර නෙවෙයි කොහොමවත් බරපන්ති වගේ රීල් එකක් ඉස්සර ටික මෙතන තියෙනවා මුලින්ම කියන්න ඕනේ මේක ගෙන්න ගත්තේ පානදුරේ ශිරංග අයියාගේ වින්දි ස්ට්‍රගල් ෂොප් එකේ දැන් තමයි අන්බොක්ස් කරන්න හදන්නේ මේක ඊට කලින් අපි ෂුට් එක බලමු මෙතන තියෙන විස්තර ටික ස්පීඩ් එක 7.3 ජියෝ සිස්ටම් එකේ එතකොට ගොඩක්ම හේතුව මේක ගන්න මෙන්න මේ ඩ්‍රැග් එක මැක්ස් ඩ්‍රැග් එක තියෙනවා LB 30 කියන්නේ කිලෝ 14 එතකොට මේකේ කැපැසිටි ගහන්න පුළුවන් මිලිමීටර 35 මොනෝ ලයින් එක මීටර 190ක් ගහන්න පුළුවන් මිලිමීටර 35 එතකොට බ්‍රේඩඩ් ලයින් ගහන්න පුළුවන් මිලිමීටර 36න් 215ක් මිලිමීටර 36 එතකොට කොච්චර කියන්නේ ලොකු කැපැසිටි එකක් මේකට ගහන්න පුළුවන් එතකොට මේක ඇවිල්ලා මේඩ් එක මං දන්න තරම් මේකේ තියෙන්නේ මේඩ් ඉන් කොරියා කියලා සමහර විට ඒගොල්ලෝ ඇසෙම්බලින් කරනවද මොකක් කරනවද කියලා මම දන්නේ නැහැ එතකොට මේඩ් එක කොරියා රයිට් එහෙනම් අපි අන්බොක්ස් කරමු එතකොට එතන තියෙනවා එතන බොක්ස් එක වටේටම ගහලා තියෙනවා හිතන්නේ රටවල් ටික සමගි විස්තර ටික වෙන්න ඕනි මම හරියට මේ සම්බන්ධව මොකක්ද කියලා දන්නේ නැහැ පැත්තේ තියෙනවා තරම්බරු මේක තමයි රීල් එක එන්න රීල් එක ලොකු හැන්ඩල් එකක් කියන රීල් එකක් තියෙන්නේ ඊට අමතරව එක්ස්ට්‍රා හැන්ඩල් එකකුත් තියෙනවා මේකල කම්පැනියෙන් දීලා ඒක ගැන කියන්න ඕනි මෙන්න මේ හැන්ඩල් එක ගැන එදින් මේ හැන්ඩල් එක මෙන්න මේ නොබ් එක මේක ගලවලා අපිට මීට වඩා ටිකක් මහත නොබ් එකක් මෙතන දාගන්න පුළුවන් ඒකට තමයි මේ විදිහට එන්නේ මේක මම දැක්කා කියන්නේ ගොඩක් රිව්ස් වල තියෙනවා මේක හම්බ වෙනවා අපිට එක්ස්ට්‍රා ඒකට අනිත් ඉස්සර ටික ගත්තා කැටලොග් ටික තියෙනවා බෝ එකෙන් හම්බෙන ඉස්සර ටික මේකක් තියෙනවා ඊට අමතරව රීල් එකේ විස්තර ටික තියෙනවා පාර්ට්ස් තියෙනවා ටික ඔක්කොම හරි පිළිවෙලටම ගානට අංක ටිකත් එක්ක තියෙනවා ඒක තමයි රීල් එක තමයි කිව්වොත් මරු ඇත්තටම මාරම ස්මූත් එකක් තියෙනවා පොඩ්ඩක් බලමු මේක කොහොමද ස්මූත් එක ඒතර මාරම ස්මූත් එකක් තියෙනවා ඒ කියන්නේ අතට එන පහසුයි ඇත්තම කිව්වොත් මේ හැන්ඩල් එක නිසා ඒ කියන්නේ ටිකක් ලොකු හැන්ඩල් එකක් එකට දාලා තියෙන්නේ බ්‍රේක් සිස්ටම් එකත් හොඳයි ඇත්තටම ගොඩක් ඔන්න සද්දේ බ්‍රේක් එක ඇත්තටම නියමයි
ඉන්න රේල් එක දාලා පවර් හැන්ඩල් එකක් තියෙනවා. සිස්ටම් එක පොඩක් ගලලා බලමු මේක කොහොමද තත්ත්වය කියලා. ලොක් එක ඇරියා. දැන් මේකේ වෙන ඒ වගේ මේ වේක් කාස්ටින් වල එක්ක මෙහෙම පල්ලේ අතට නැත්තම් උඩ අතට තමයි මේක ගලවන්න තියෙන්නේ. මේකේ කෙලින්ම ඔහොම ඉස්සරහට අදින්න තියෙන්නේ. බ්‍රේක් සිස්ටම් එක. ඔව්. තරම එනවනේ. මේ සිස්ටම් එක කියන්නේ ලයින් එක උතන අතරම මාරම ගොඩක් ස්මූත් රීල් එකක්. මගේ වැඩේට මම මේක රිව්ස් බලලා සෑහෙන රිව්ස් බලලා එනකට රීල් එකක් තමයි මේක. brake system එක රිලීස් කරලා කොහොමද ස්මූත් එක තවත් කරගෙන තමයි මගේ වැඩට මම එච්චරම brake system එක ප්‍රූව් කරන්නේ නැහැ. මැද වගේ තියලා තමයි මම සාමාන්‍යයෙන් brake ටික හදාගෙන යූස් කරන්නේ. ඇත්තටම මාරම ස්මූත් රීල් එකක් කියන්න වචන නැහැ. ඇත්තටම ස්ටෝරි කරන්න ඕනි පාරදුරේ ශ්‍රී ලංකාවේ වින්දි ස්ට්‍රගල් ෂොප් එකට. මට මේක ගෙනාලා දුන්නේ එයා දවස් 12ක් ඇතුළත මට ගෙනාලා දුන්නා. මේක එයාගේ ෂිප්මන්ට් එකක් ආව ඕස්ට්‍රේලියාවේ ඉඳලා. ඒ හින්දා තමයි මට මේක ගෙනාලා දුන්නේ. ඇත්තම කිව්වොත් මේ ශ්‍රී ලංකාවට තව පාරක් ස්තුති කරන්න ඕනි මේ රීල් එක ගෙනාලා දුන්නට. ඇත්තම ඉතින් කියන්න වචන නැහැ රීල් එක. ඒදි අල්ලන්න තමයි තියෙන්නේ. තව හැන්ඩල් එක දෙකයි තරම වටිනවා. ගොඩක්ම ඕන කෙනෙක් ඉන්නවා නම් පානදුර ශ්‍රී ලංකාවට කතා කරන්න. මම යාගේ ෆෝන් නම්බර එක කියන්නම් 070 29 29 29 2. එයාගේ ෆෝන් නම්බර එක වින්දි ස්ට්‍රගල් ෂොප් පානදුර. ඔයාලට ඕන නම් මේක යාළඟ ස්ටොක් නැහැ. එයාට කිව්වොත් විතරයි මේක ගෙනල්ලා දෙන්නේ. මොකද බජට් එක පොඩ්ඩක් මේකේ ගාණ පොඩ්ඩක් වැඩි. ඒක නිසා එයා ගෙනල්ලා ස්ටොක් කරගන්න නැහැ. ඕන කට්ටියට ගෙන ගන්න පුළුවන් එයාට කියලා. ඒ කියන්නේ අබු එකේ මේ රීල් එක විතරක් නෙවෙයි. එයා ගාව ඕනම රීල් එකක් තියෙනවා. ඕන එකක් බලලා ගෙන්න ගන්න පුළුවන්. ඕනම වර්ගයක ඕනම රීල් එකක් සහ රොඩ් හැමදේම. ඒ කියන්නේ ඔරිජිනල්ම බඩු ගන්නවා නම් කිසිම බයක් නැතුව එයාගෙන් ගන්න පුළුවන්. ගොඩක්ම ඒ කියන්නේ ඔරිජිනල් බඩු තමයි යා ළඟ ගොඩක්ම තියෙන්නේ. පානදුර ශ්‍රී ලංකාව ළඟ. හරි එහෙනම් අලුත් රීල් එකකින් අල්ලන වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් ඔක්කොටම ජය වේවා. අලුත් අවුරුදු සුබ වෙන්න ඕනේ. අලුත් වෙන අවුරුද්දක් වෙන්න ඕනේ හැමෝටම. ජය වේවා.